Praise the Lord. Good morning. Jesu පිහිටයි. අද දෙවනි දින ජූලි මාසය ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසන මම ඔබත් එක්ක කතා කරනවා. හරිම බලවත් වෙන්න පුළුවන් දවසක් අද. දෙවියන් වහන්සේගේ කරුණාව ඔබත් එක්ක ජේසුස්ගේ ලේවල බලයෙන් තිබෙනවා. අද ඔබගේ ජීවිතය සැකය, බිය, සංකාව, කුතුහලය මේ සියලු ක්‍රියාවන් වලින් ඉස්සරහට රැගෙන යද්දී පෞල්තුමා බයිබලයේ කියනවා එපිසේ ස්වාමින්ගේ වචනයෙන් මම කුල්මත් වෙනවා. I am so excited by the word of the God. අද ඔබගේ දෙවියන් වහන්සේගේ සම්බන්ධය ස්ථිර කරන උන්වහන්සේගේ ජීවමාන දූතයා අද ඔබගේ සිත තුළ මේ වචනය බලවත් වන තුරු බලා සිටිනවා. යරමියා 1:6 කියනවා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය ඉෂ්ට කරන පිණිස පිපිදී සිටින දෙවි කෙනෙක් කියලා. I am delighted to make my word. ඔබගේ මුඛයෙන් උන්වහන්සේගේ වචනය ඔබ කතා කරද්දී ඔබගේ සිතින් ඒ වචනය සිහි කරද්දී ඔබගේ ජීවිතයේ මහත් වූ බලයකින් යුක්තව ක්‍රියාත්මක වෙන්න නියමිතයි. බයිබලයේ යෙසායා 8:20 මෙසේ කියනවා. අපි උන්වහන්සේගේ වචනය ඒ ආකාරයෙන් කතා කරේ නැති වුණොත්, අපි උන්වහන්සේගේ වචනය ව්‍යස්තාවයේ සාක්ෂිය ලෙස කතා නොකරොත් අපිට ඒ ආශිර්වාදය ලැබෙන්නේ නැහැ කියලා. ඔබට තේරුම් කළ දෙන්න මොකද්ද මේ යෙසායා කියන්නේ කියලා. මගේ ජීවිතයේ ආශිර්වාද ලැබෙනවා, මගේ ජීවිතයේ සතුට ලැබෙනවා කියලා බයිබලයේ ලියලා නැහැ. ගොඩක් කරාන මට ඇවිල්ලා මිනිස්සු කියනවා ඇදහිලිවන්තයන් ප්‍රොෆෙට් තුමනි දේවගත තුමනි මම මාස ගාණක් කිව්වා මම සුව වෙනවා කියලා තාම සුව වුණේ නැහැ. නමුත් යෙසායා බයිබලයේ ලියනවා ජේසුස් වහන්සේගේ උපදින අවුරුදු 700 කට පෙර යෙසායා 8:20 ව්‍යස්තාවද සාක්ෂියද වෙත යොමු වෙමු. ඒ වචනේ හැටියට ඔවුන් නොකිව්වොත් ඔවුන්ට පහන් වීමක් නැත. ඒ කියන්නේ යෙසායා තව විදිහකින් කියනවා නම් මගේ භාෂාවෙන් මම ඔබට කිව්වොත් ඔබ දෙවියන්ගේ වචනය විකෘති කරලා කියවලා වැඩක් නැහැ. ඔබට ආශිර්වාද ලැබෙන්නේ නැහැ. අද ඔබටත් මටත් අනන්ත වූ උන්වහන්සේගේ ඒ ආශිර්වාද සැපයුම වෙත ඒ zone එකට ඒ කලාපයට ඇතුල් වෙන්නට පුළුවන් බලයක් උන්වහන්සේ දීලා දෙනවා. ස්වර්ගයේද පොළවේද යතුරු මන් නුඹට දුන්නා ජේසුස් වහන්සේ කිව්වා. ඔබ අවබෝධ කරගත යුතුයි මෙන්න මේ ආකාරයෙන්. ඔබට දෙවියන් වහන්සේගේ මේ ආශිර්වාද තලය විවෘත කරන අන්ලොක් කරන පව එක තියෙන්නේ වර්ඩ් එක තුල විතරයි. දෙවියන්ගේ වචනය තුල විතරයි. ඔබ දෙවියන්ගේ වචනේ හිතට මතක විදියට කිව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ. එහෙම ඔබට මතක විදියට ඔබ ලොක් එකක් අරින්න බෑ. ඔබ පාස්වර්ඩ් එක 2.2.5.3.9 නම් ඔබ 2.9.3.5 එහෙම ගැහුවා කියලා පාස්වර්ඩ් ඇරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ස්වර්ග තලයෙන් පොළවට එන පිණිස ලෑස්තිලා තිනවා. නමුත් වචනය ඔසවන්න ඕනේ ඒ වචනයේ ව්‍යස්තාවේ සාක්ෂිය හැටියටයි. මට සල්ලි ලැබෙනවා කියලා වචනේ නැහැ. හැබැයි බයිබලේ මේව තියෙනවා. මස් සිතනවට වඩා අධිකව බහුලව දෙන්න පුළුවන් කියලා දෙවියන් වහන්සේට. ඔබ මේ ආකාරයෙන් හරියටම වචනේ උපුලද්දි තොපලද්දි ඔස්සවද්දි ස්වර්ගය ඇරෙනවා. මොකද ඉස්සලා බයිබල් පදේ කියවා යෙසායා 8:20 නුඹ හරියටම මේ ව්‍යස්තාව සාක්ෂියක් ලෙස කතා කරේ නැති වුණොත් ඔබට ආශිර්වාද එන්නේ නැහැ. ඔබ අවබෝධ කරගන්න. ඔබ කතා කළ යුතුයි. මම සුවයි කියලා නෙමෙයි. යෙසායා 53 උන්වහන්සේගේ සුඛසපාර වලින් බස් සුව වුණා. අන්න ස්වර්ගය ඇරෙනවා. අන්ලොක් වෙනවා. අන්න අගුල ඇරෙනවා. අන්න සුව එනවා. මොකද වචනය ඉෂ්ට කරන පිණිස ස්වාමින් වහන්සේ පිබිදී සිටිනවා. එහෙනම් ඔබට පොඩි හෝම්වර්ක් එකක් තියෙනවා මේ ජූලි මන්ත් එකේ. මොකද්ද හෝම්වර්ක් එක? ඔබ බයිබලයේ පෙරලන්න. ඔබගේ ජීවිතයට අවශ්‍ය කරන කොට්ටාශ 5ක අවශ්‍ය කරන වචන පහ හොයාගන්න. බයිබලයේ කියනවා ඔවුන් ඒ වචනය හොයාගෙන කියා කියලා. ඔබ වචනය හොයාගෙන යන්න. ඒක ගන්න කොලේක ලියා ගන්න. ඒක ඔබ හරියට මතක තියාගෙන ඔබ කතා කරන්න. ස්වර්ගයේ විවර වෙනවාමයි 2025 මේ වගේ ජූලි මාසයක්
ආයිමත් එන්නේ නැහැ. හැම දෙයක්ම ඔබගේ ඕන විදියට ස්වාමින් වහන්සේ කරකවනවාමයි. ජෙසුපීට ජය ලැබේවා.